Hi guys, කොහොමද ඉතින් ඔයාලට? මම මේ කරන දෙවනි වීඩියෝ එක. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මම මීට කලින් Windows 11 customization. එහෙමත් නැත්නම් ඔයාගේ desktop එක ලස්සන කරගන්න වීඩියෝ එකක් ගෙනාවා. උඩ කාඩ් එකකින් ගිහින් ඒ වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද ගෙනාවේ පොඩි වීඩියෝ එකක්. ඔයාලගේ කම්පියුටර් එකේ mouse pointer එකට එක එක විදිහේ icons දාගන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි, එහෙනම් මුලින්ම මම යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් mouse pointer ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක WinRAR එකකින් ඕපන් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න. මේ ෆයිල් එකේ ගොඩාක් mouse pointers තියෙනවා. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. සේරම ඔයාලට ෆ්‍රී දීලා තියෙන්නේ. ඔයාලට තව වෙන විදිහේ mouse pointers ඕන නම් Google එකට ගිහින් mouse pointer download කියලා ටයිප් කරලා download කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද මේ pointers අපි mouse pointer එකට දාගන්නේ කියලා. හරි, දැන් Windows එකට ගිහින් mouse settings කියලා ටයිප් කරලා මේකට යන්න. දැන් පල්ලෙහා තියෙන additional mouse settings වලට යන්න. ඊට පස්සේ pointer කියන එකට ගිහින් පල්ලෙහා browse කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ෆයිල් ටික download කරගත්ත තැනට යන්න. ඔයා මේ ෆයිල් ටික disk වල හරි නැත්නම් ඔයා කැමති තැනක save කරගන්න. මොකද ඔයා download කරගත්ත තැනින් ෆයිල් ටික delete හරි වෙන තැනකට අරන් ගියොත් හරි ඔයා දාගත්තු mouse pointer එක අයින් වෙනවා. හරි, දැන් ෆයිල් එකේ ඔයාට කැමති mouse pointer එකක් select කරලා double click කරන්න. එහෙනම් ඉතින් මේක තමයි අද වීඩියෝ එක. හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ desktop එක ලස්සන කරගන්න ඕන නම් අපිව subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට තව වීඩියෝස් ගොඩක් ගේනවා. හැමෝටම සුබ දවසක්.